ඔන්න මම අද ඔයාලට අලුත් වීඩියෝ එකක් ගෙනාවා. මම මේ ළඟදි දවසක අපේ මහගෙදර ගියා. මම යනකොට අපේ තාත්තා අපේ වත්තේ පොඩි ඉඩ ප්‍රමාණයක පුංචි එළවලු වගාවක් දාලා. ඉතින් මට ආස හිතුණා පුංචි බ්ලොග් එකක් කරන්න ඕනි කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඔය තියෙන්නේ තාත්තගේ බටු පාත්තිය. ඔය මිරිස් පාත්තිය මිරිස් පැලවල එහෙම් මෙහෙම් කරල්ලා ඇවිල්ලා තිනවා. මල් එහෙමත් තියෙනවා. අපේ පොළව ටිකක් රළු පොළවක්. කියන වගා කරන්න ටිකක් අමාරුයි. ඔය තාත්තගේ වගාවේ පළදාව බලනවා. ඉතින් මමත් තාත්තගේ වගාව ආසාවෙන් බලන ගමන් තාත්තත් එක්ක පොඩි කතාවක් දාගෙන හිටියා. ඇත්තටම තමන්ගේ අතින් වගාවක් කරලා ඒකේ ඵලදාව දකිනකොට හරිම සතුටක් දැනෙනවා. ඉතින් මම හිතනවා මෙහෙම මහන්සි වෙලා වගා කරන්නත් ඇත්තටම ලොකු උනන්දුවක් ඕනකමක් තියෙන්න ඕනි කියලා. මේ වෙනකොට එහෙට වහින්න වගේ හොඳටම අඳුරු කරලා තිබුණේ. ඔය තාත්තගේ ගෝවා පැල ටික තාම මේවා හැදෙන ගම. ඉතින් ඇත්තටම මටත් හිතුණා අපේ ගෙදරත් එළවලු වගා කරන්න තිබුණා නම් හොඳයි කියලා. ඇත්තටම අපේ ගෙදර ඉඩ ප්‍රමාණයක් නැහැ වගා කරන්න තරම්. මිරිස් පැලවල කරල් එහෙම් මෙහෙම් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් පුංචි ඉඩ ප්‍රමාණයක පොඩියට හරි පුංචි වගාවක් කරන එක. ඇත්තට මේක වටිනවා. වසවිස නැතිව හොඳ එළවලු ටිකක් ගන්න පුළුවන්. ඒ වෙනකොට එහි හොඳටම අඳුරු කරලා වහින්න වගේ. ඒ වෙනකොට එහි හොඳටම අඳුරු කරලා වහින්න වගේ. තාත්තා ඉතින් මටත් මිරිස් කරල් 2-3ක් කඩලා දුන්නා. ඔය තියෙන්නේ තාත්තගේ මඤ්ඤොක්ක වගාව. ඔන්න දැන් ඔය හොඳටම වහිනවා. ඉතින් එහෙනම් මම ගිහින් එන්නම්. ඔයාලට ලස්සන වීඩියෝ එකකුත් අරගෙන